මගේ නම චමිල් එදිරිමුණි. මම සිනිමා ස්ටොක් ක්ලාස් එකට සම්බන්ධ වෙන්නේ දැන්ට මාස 3ක් විතර වෙනවා. ඉතින් මේ මාස 3ේදී ගත්ත නොලෙජ් එක මම ඇත්තටම accountant basis වත් එහෙම කොමර්ස් කරලාවත් එහෙම නෙවෙයි. ඉතින් ඒක නිසා ඒ පැත්තේ තිබ්බ මූලික දැනුම 0 කියන්න පුළුවන්. කෙසේ නමුත් මෙතනින් මෙම කෝස් එකකින් පස්සේ ගත්ත දැනුම ඉතාමත් පුළුල් විදිහට ඇත්ත වශයෙන්ම ගත්තා. ඒත් එක්කම ඉතා කෙටි කාලයක් තුල විශාල කියනවා ඉන්වෙස්ට්මන්ට් කරන්න මොනවද දැනගත යුතුයි ෆන්ඩමෙන්ටල්ස් accounting fundamentals කියන එක ඉතාම ෂෝට් ටර්ම් ලබා දුන්නා. ඊට අමතරව දැන් කෝස් එකේ යනකොට නිව් සිලබස් කියලා තියෙනවා, ඕල්ඩ් සිලබස් කියලා තියෙනවා. ඇත්තටම නිව් සිලබස් එකේ ටච් කරගෙන යනවා යම්කිසි තියරිස් ටිකක්. නමුත් ඕල්ඩ් සිලබස් එකේ තමයි තියෙන්නේ ඉතා විශාල විදිහට කොහොමද ඒ ටෙක්නිකල් ෆන්ඩමෙන්ටල්ස් ටික පාවිච්චි කරලා ඉන්වෙස්ට්මන්ට් කියන සබ්ජෙක්ට් එක ඔළුවට දාගන්න කියන එකේදී උතාමත් හොඳ දේවල් ටිකක් කියනවා. ඉතින් ප්‍රයිස් එකයි ඇත්ත ප්‍රයිස් එකයි. ඒ කියන්නේ මාකට් ප්‍රයිස් එකයි ඇත්ත ප්‍රයිස් එකයි ඒක සමහරවිට අහසට පොළොව වගේ. ඒ කියන්නේ ඒක දැනගත්තේ ක්ලාස් එකේ තමයි. ඒත් එක්කම අර ඉන්ටෙලිජන්ට් ඉන්වෙස්ටර් පොතේ තියෙන මාකට් කියන සංකල්පේ තව වටිනවා. ඒක නිරන්තරයෙන්ම ඔළුව තියාගෙන ඉන්වෙස්ට් කරන්න කියන එක නිතරම මේ මිස්ටර් මනුස කියනවා. ඉතින් ඒක හරි වැදගත්. ඉතින් මේ ඉන්ටෙලිජන්ට් ඉන්වෙස්ටර් පොත මාර විදිහට එක්ස්ප්ලেইন කරලා දෙනවා. ඕක තනියම බැලුවොත් නම් අමාරුයි මේ විදිහේ එක්ස්ප්ලනේෂන් එකක් ගන්න. මාර වටිනවා මේ ඉන්ටෙලිජන්ට් ඉන්වෙස්ටර් පොත එක්ස්ප්ලেইন කරන ආකාරය. එතන ටීචින් ස්කිල් ගැනත් කියනවා නම් අපිත් බෙචස් වලට සහභාගී වෙලා තියෙනවා. අපිත් ක්ලාසස් වලට ගිහිල්ලා තියෙනවා. ඒ වුණාට මට ඇත්තටම හොඳම ක්ලාස් එක හොඳම ටීචින් ටික කියලා කියන්න පුළුවන්. ඒ ටීචින් ස්ටයිල් එක මාර වෙනස් සහ වදින ස්ටයිල් එක. ඉතින් හෙත් එක්කම අපි මාකට් එක ඇත්තටම බලනකොට අපි නිකන් ට්‍රේඩින් පැත්තක් නෙමෙයි මෙතන යන්නේ. ඉතින් ඒ ට්‍රේඩින් කියන කතාව ටිකක් කොහොමදත් සම්පූර්ණයෙන්ම අයින් කරලා තමයි ඉන්වෙස්ට්මන්ට් කියන එකට යන්න වෙන්නේ. ඉන්වෙස්ට්මන්ට් කියද්දී ස්ටොක් මාකට් ඉන්වෙස්ට්මන්ට් විතරක් නෙවෙයි. ඒවා කොහොමද ඉන්වෙස්ට්මන්ට් එකට සයිකොලොජි එක හදාගන්නේ කියන එක හොඳට පැහැදිලි කරලා දෙනවා. ඒත් එකම ඉන්වෙස්ට්මන්ට් කියලා ගත්තාම ෂෝට් ටර්ම් නෙවෙයි මෙතන ලොන් ටර්ම් ඉන්වෙස්ට්මන්ට්. ලොන් ටර්ම් මැච් එකක් ගන්න පුළුවන් එකක් තියෙන්නේ. ලොන් ටර්ම් කරාට ඔයාට කෙටි කාලින වුණත් අවුරුදු 5 10 දී වුණත් ඔයා හිතන එම ටාගට් එකට යන්න පුළුවන් වෙන විදිහේ දේවලුත් තියෙනවා. ඉතින් ඒකත් පැහැදිලි කරලා දෙනවා. නමුත් මේක බලන්න ලොන් ටර්ම් තමයි ෂෝට් ටර්ම් නොවුනත්. ඒත් එක්කම අපි ගත්තොත් පොත්වල කම්බිනේෂන්ස් ටිකක් මට හිතෙනවා එම ඉන්ටෙලිජන්ට් ඉන්වෙස්ටර් සීරීස් එක යනකොට ඇලෙක්ස් ග්‍රැහැම්ගේ සිකියුරිටි ඇනලිසිස් කියන එක ඊට පස්සේ තව තියෙනවා රේ ඩාලියෝගේ බුක් එකක් තිබ්බා මට මතක නැහැ ඇත්තටම මේ බුක් එකේ නම. ඊට අමතරව බීට් ද මාකට් කියන බුක් එක ඒ වගේ බුක්ස් ටිකක් සංකලනයක් වගේ තමයි මෙතන යන්නේ. ඉන්ටෙලිජන්ට් ඉන්වෙස්ටර් ටාගට් කරලා 80ක් එතන තිබ්බට නමුත් ඒ ඔක්කොම එකට එකතු කරලා කොහොමද නොලෙජ් එක ලබා දෙන්නේ කියන එක මාර වටිනවා. ඒ කියන්නේ ඔක්කොම එකතු කරපු නොලෙජ් එකක් නැහැ. ඉතින් එතනදී කොහොමද ඔයා මේ මාකට් එකට බය වෙන්නේ නැත්තේ? කොහොමද ඔයා හරියට ස්ටොක් එකක් හරියට ඉන්වෙස්ට්මන්ට් එකක් හදාගත්තා නම් ඒක ඒ මාකට් එකේ ප්‍රයිස් එක උච්චාවචනය වුණත් නැතත් උනත් බොහෝ වෙලාට වෙනවනේ. උනත් කොහොමද ඔයා ඒක හොල් කරගෙන ඉන්නේ? කොහොමද ෆන්ඩමෙන්ටලි
ඔයා හොඳ ස්ටොක් එකක් හදාගත්තොත් හොඳ පෝර්ට්ෆෝලියෝ එකක් හදාගත්තොත් ආ බය නැහැ. ඔයාට නිරන්තරයෙන්ම මේ ෂෙයා මාකට් ගිහිල්ලා බල බල ඉන්න අවශ්‍යතාවයක් නැහැ. ඉතින් හරි වටිනවා මේ වගේ නොලෙජ් එක. මමත් මේ වගේ නොලෙජ් එකක් මම නම් හිතන්නේ ගන්න පුළුවන් වෙයි කියලා. මොකද මේ එච්චරකට ඒක හරි යුනික් නොලෙජ් එකක්. ඔයා කවුරු හරි කෙනෙක් සම්බන්ධ වෙනවා නම් ඉතින් ඒ සම්බන්ධ වෙලාම බලන්න කියනවා. ඇත්තට වශයෙන්ම කියනවා නම් එක්සෑම් එක ඉවර වෙලා එක්සෑම් එකට ෆේස් කරා දිගින් දිගටම අපිටත් ඒ ලෙක්චර් සීරීස් එකෙන් පස්සේ දිගින් දිගටම කතා කරන්න පුළුවන් ඕනනම් මෙතන. නමුත් පොඩි කාලයක් ඇතුළත මෙම වීඩියෝ එක හැදුවේ එම ඉල්ලීම් මත. නමුත් එකක් කියන්න ඕනේ, වෙබ්සයිට් එකේ තියෙනවා උඩින්ම පටන් ගන්න කලින් කොලයක් අරගන්න කියලා. කොලයක් පැන කරගන්න කියලා. ඒක අරගෙන අනිවාර්යයෙන්ම නෝට් දාගෙන යන්න ඕනේ. ඉතින් ඒක තමයි හරි ෆෘට්ෆුල් වෙන්නේ. ඊට පස්සේ වීඩියෝස් ගොඩක් තියෙනවා. ඒව ඩවුන්ලෝඩ් කිරීම අනවශ්‍යයි. ඒ ටික මේ දිගටම දාගෙන ඉන්න කියන එක නාකි වෙන්නේ මැරෙනකන්. එයාගේ ඉන්වෙස්ටර් කියන එකනට එක්ස්පීරියන්ස් එනකන් තමයි එනකොට තමයි එයා හොඳ තැනකට යන්නේ. ඉතින් නාකි වෙනකන් අවුරුදු 80 90 වෙනකන් සොට්ටපොච්චි ගහනකම්ම මේක කරන්න පුළුවන් දෙයක්. ඒ කියන්නේ අනික එක වැලියු එකත් වැඩි වෙනවා ඉන්වෙස්ටර් එකේ. ඉතින් ලෝන් ටර්ම් මෙම සබ්ජෙක්ට් එක වටිනවා. ඒත් එක්කම එතුමාලාගේ තියෙන එකක් තමයි 1 මිලියන් ඉන්වෙස්ටර්ස්ලා ඇති කරන්න බිහි කරන්න. ඉතින් මම සුබ ප්‍රාර්ථනා කරනවා එය